ස්වභාව සෞන්දර්ය වගේම අතීත හෙළ ඉංජිනේරු ශිල්පය එකට මුහුණු තැනකට තමයි මම අද ආවේ. ඒ තමයි ඓතිහාසික මහියංගන පුරවරේ පිහිටලා තියෙන සොරබොර වැව. ජනප්‍රවාදයට අනුව මේ මහා වැවේ නිර්මාතෘ වෙන්නේ බුලත කියන හරි අපූරු මිනිසෙක්. ඔහු දුටුගැමුණු රජතුමාගේ රජමාලිගාවට බුලත් සපයමින් තමන්ගේ විවේක කාලය කැප කරලා තනිවම තමයි මේ මහා වැව නිර්මාණය කරලා තියෙන්නේ. බිසෝකොටුව මේ වැවේ දැක ගැනීමට නොහැකි වුවත් ඒ වෙනුවට උපක්‍රමශීලීව වැවෙහි සොරවුව ඉවුරෙන් ඈතට වෙන්නට තමයි පිහිටි ගල ආශ්‍රයෙන් නිර්මාණය කරලා තියෙන්නේ. අපට මේ වගේ සොරවුවක් දැකගන්න පුළුවන් එකම ස්ථානය තමයි මේ සොරබොර වැව. වැව් සොරවුව බලලා අපි ඊළඟට වැව් බැම්ම දිගේ ඉස්සරහට ඇවිදගෙන ගියා. මහියංගන චෛත්‍ය වඳින්න එන ගොඩක් දෙනෙක් මේ සොරබොර වැව බලන්න එන්න අමතක කරන්නේ නැහැ. වැව් බැම්ම දිගේ ඉස්සරහට යද්දී ඒ දෙපැත්තේ තියෙන මහා රෝස ගස් මේ වැව බලන්න එන යන හැමෝටම සෙවන දෙනවා. මේ වැව වටේට ලස්සන කඳු පන්තියකුත් පිහිටලා තියෙනවා. නිදහසේ ඉන්න කැමති ඔයාලා හැමෝම එන්න ඕනි තැනක් තමයි මේක. ඒ වගේම ඔයාලට පුළුවන් මේ සොරබොර වැවේ ඔරු පාරුවක ගිහින් ලස්සන අත්දැකීමක් ජීවිතයට එකතු කරගන්න. ඔයාලත් පුළුවන් වෙලාවක පුළුවන් දවසක පවුලේ ආදරණීයන් එක්ක මේ සොරබොර වැව ගිහින් බලලා එන්න. එහෙනම් මම අදට නවතින්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටෙන් ආදරෙන් ඉන්න.